කරනවා. නෑ. මේක මගේ බෝට්ටුව. ඇයි? ඇයි නවෙන්නේ? දැන් කොහෙද ඔක තියෙන්නේ? දන්නේ නැහැ. ඒත් මම දන්නවා මට මේක නැගලා යන්න ඕන කියලා. ඔයත් එනවද? ජීවිතයේ හරය, ජීවිතය කුමක්ද සහ ජීවිතය තුලින් ජීවිතය දකින චිත්‍රපටයක් විදිහට මට සලකන්න පුළුවන් ආයු කියන එක. ගොඩක් ආඩම්බරයි අපි හැමෝටම මේ අවස්ථාවෙන් මේ අපේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට නව නිර්මාණයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක ගැන ගොඩක් ආඩම්බරයි. මම හිතනවා මේක ටෙලිවිෂන් එකට ගෙදර ටෙලිවිෂන් එකට එන්නකම් බලාගෙන ඉන්නේ නැතුව පුළුල් තිරේ මේ වෙලාව මේක නරඹන්න කියන ආරාධනය සියලු ප්‍රේක්ෂකයින්ට මම කරනවා. මේ චිත්‍රපටය හරිම ලස්සන දෙවන්ත ආදර කතාවක්. හොඳ ෆිල්ම් එකක්, අමුතුව මාධ්‍යමය ෆිල්ම් එකක්, ලස්සන ෆිල්ම් එකක්. මගින් සුවපත්. අනිවාර්යෙන් මේ චිත්‍රපටය බලන්න. හරිම ලස්සන කතාවක්. මම හිතනවා ඡත්‍රවීරමන් හරිම ලස්සන චිත්‍රපටයක් තෝරගෙන තියෙන කතාවක් තෝරගෙන තියෙන්නේ. මේ සිනමා රැල්ලේ බිහි වෙච්ච තවත් ලස්සන ආතල් මිනිස්සුන්ට හිතන්න පුළුවන් මූවි එකක් ඡත්‍රවීරමන්ගේ ආයු. ඇත්තටම සැන්ඩ්‍රා, ජගත් මනුවර්ණ, අශාන් ඇතුළු සියලුම දෙනාගේ රංගනය නම් කතා කරන්න දෙන්නේ සුපිරි. පුදුම ලස්සන චිත්‍රපටයක් ආයු. මේ වසර තුල තිරගත වෙච්ච දෙස් විදෙස් සියලුම චිත්‍රපටි මම නරඹපු චිත්‍රපටි අතුරින් මාව වැඩිපුරම කම්පණයට පත් කරේ මේ චිත්‍රපටය. මිනිස්සුන්ගේ ඇත්ත හැඟීම් යථාර්ථය මේ හැම දෙයක් ගැනම පුදුමාකාර ලස්සන විදිහට ඡත්‍ර සිනමා පටයේ නිර්මාණය කරලා ඉදිරිපත් කරනවා. ප්‍රේක්ෂකයන්ට එකිනෙකට වෙනස් වූ සිනමා පට බලන්න ආස නම් ආයු බලන්න කියලා අපි ආරාධනා කරනවා. ඡත්‍රවීරමන්ට සහ කණ්ඩායමට මගේ හදවතින්ම සුබ පතනවා. ආයු බලන්න ඕනේ චිත්‍රපටයක්. මට ඕනේ මැරෙනකන් ජීවත් වෙන්න. මේ බෝට්ටු දිගටම පදින්න.